ඔයාට මේ ජීවිතේ දුක් විඳලා එපා වෙලාද? අනේ මම මැරෙනවා නම් කොච්චර හොඳද කියලා හිතනවාර අනන්තද? කාටවත් කරදරයක් කරන්නේ නැති මටම මේ තරම් දුක් වේදනා විඳින්න සිද්ධ වෙන්නේ ඇයි කියලා වාට හිතනවද? නිදාගෙන ඇහැරුණාම අයියෝ ඇයි මම ඇහැරුණේ? අර විදියට මේ කිසිම දෙයක් ඇහෙන්නේ පේන්නේ නැතුව මට නිදාගෙනම ඉන්න තියෙනවා නම් කියලා වාට හිතනවද? මුළු ජීවිතේ ගැනම කලකිරිලා තිත්ත වෙලා මැරෙන්න ඕනි කියලා වාට හිතනවා නම් ඔයා හොයන්නේ නිවන, මරණය නෙවෙයි. ඔයාගේ ගිනි ගන්න හිත නිවා ගන්න මේ පැත්තට එන්න. අපි නිවන සොයාගෙන යමු. අපි මැරුණාම පොළවට පස් වෙන්නේ හරි අළු වෙන්නේ හරි අපේ ශරීරේ, අපේ හිත නෙවෙයි. අපේ ජීවිතේට හානියක් කරගෙන මැරෙන්න බලාගෙන අපි හොයන්නේ මේ ශරීරයෙන් අයින් වෙන එක නෙවෙයි. ඇත්තටම කියනවා නම් අපිට වද දෙන මේ හිතින් අයින් වෙන්න හදන එක. අපේ ශරීරයේ තියෙන වටපිටාව, අපේ ශරීරේ වටේ තියෙන දේවල්, ඒ වටේ ඉන්න අය මේ දේවල් වලින් අයින් වුණාම, ඒ කියන්නේ මේ ශරීරයෙන් අයින් වුණාම ඒ ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා අපිට හිතෙනවා. ඇත්තටම කියනවා නම් අපේ වටේ තියෙන දේවල් දැකලා ඒ දේවල් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරගෙන ඒ දේවල් වලට අපේ හිත දුක් වෙන එකයි තියෙන ප්‍රශ්නේ. නැතුව වටේ තියෙන දේවල්වත් අපි වටේ ඉන්න අයවත් නෙවෙයි මේ දුකට හේතුව. ඒක එහෙමයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට උදාහරණයක් අරගෙන මේ විදිහට හිතලා බලන්නකෝ. හිතන්න මම විවාහ වෙලා ඉන්න කෙනා මට වෙනස්කම් කරනවා. මට ගරහනවා, මට බනිනවා, දොස් කියනවා. එයාට වෙන සම්බන්ධකම් තියෙනවා. එයා වෙන අයට ආදරය කරනවා. මං ඉස්සරහා මෙහෙම දෙයක් වුණාම අපිට දුක හිතෙන්නේ ඇයි? ඒ මොකද එතන මමත්වයක් තියෙන හින්දා. මම බලාපොරොත්තු වෙනවා එයාගෙන් ආදරයක්, කරුණාවක්, අවදානයක්. මම එයාට ආදරය කරනවා වගේම, මම එයාට සලකනවා වගේම මටත් එයාගෙන් යම් කිසි සැලකීමක් මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මට අකාරුණික නොවීමක්වත් මම බලාපොරොත්තු වෙනවා. එයා මාව සතුටින් තියයි කියලා මම මගේ සතුට එයාගෙන් හොයනවා. උනාට ඒ වෙනුවට එතන ඉන්නේ චූටි බබෙක් කියලා හිතන්න. බලු පැටියෙක්, පූස් පැටියෙක් නැත්නම් වෙන අහිංසක සතෙක් කියලා. ඒගොල්ලෝ දිහා අපි බලන්නේ ගොඩක් කරුණාවෙන්. අපි එයාට ආදරෙයි. ඒක ආදරයකට වඩා කරුණාවක්. අපි එයාලව රැක බලා ගන්න හදනවා වගේම අපි එයාලගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේදී. පුංචි දරුවෙක් ගන්න, එයාට එවලේ දුක හිතුනොත්, එයාට එවලේ අමාරුවක් දැනුනොත් එයාට තේරෙන්නේ නැහැ. හිතන්න මම දැන් මේ වෙලාවේ කෑ ගැහුවොත් අම්මට තාත්තට කරදරයි. එහෙම හිතන්න තේරෙන්නේ නැහැ. එච්චර මනස වැඩිවීමක් එයාගේ නැහැ. එයාට අමාරු නම් එයා කෑ ගහනවා. එයාට දෙයක් අවශ්‍ය නම්, එයාට කන්න බොන්න ඕන නම් එයා ඒක කනවා. ඔයා කෑවද කියලා අහන්නේ. එච්චර තීරමක් එයාට නැහැ. ඒක අපිට තේරෙනවා. අන්න ඒ හින්දා අපි නොකා හරි ඒක අපි දරුවට දෙනවා. දීලා අපි සතුටු වෙනවා එයා ඒකෙන් යම්කිසි සුවයක් විඳිනකොට. අන්න ඒක තමයි නියම කරුණාව, මෛත්‍රිය. මේ වෙලාවේදී අපිට තේරෙනවා එයාගේ මානසිකත්වයේ වගේම එයාගේ දුක, වේදනාව, ඒ දේවල් අපිට හොඳට තේරෙනවා. ඒ හින්දා අපි එයාට අවශ්‍ය දේ දීලා එයා ඒ අවශ්‍යතාවය සපුර ගන්නවා දැකලා අපි ඒ ගැන සතුටු වෙනවා. එයා බැන්නට, ගැහුවට, කෑ ගැහුවට අපිට දුක හිතෙන්නේ නැහැ. ඒ මොකද අපිට ලොකු අවබෝධයක් තියෙනවා එයාගේ අවබෝධය ගැන. ඒ අවබෝධෙත් එක්ක අපිට ඉන්නේ මෛත්‍රියක්. දෙයක් කෙනෙක් ක්‍රියා කරන හැටි අපිට හරියට අවබෝධයෙන් බලන්න දකින්න පුළුවන් නම් ඒ දේ ගැන අපිට මෛත්‍රියෙන්, කරුණාවෙන් දකින්න අවබෝධය අපිට ලැබෙනවා. දැන් බලන්න මෙතනදී අපි මෝහෙන් බලන හින්දා තමයි අපිට කෙනෙක් බනිනකොට, වෙනස්කම් කරනකොට දුක හිතෙන්නේ. දැන් ආපහු එන්නකෝ අර තත්වෙට. මහත්තයා වෙන අයෙක් යාළු වෙනවා නම්, හිත රිද්දනවා නම්, වෙනස්කම් කරනවා නම් එයාගේ හිත රාගයෙන් දැවෙනවා. එයාගේ හිත ද්වේෂය, මෝහය වට කරගෙන එයා අන්ධ වෙලා. එතකොට මෙයාගේ අසරණකම අපිට දකින්න පුළුවන් නම් කරුණාවෙන්, මෛත්‍රියෙන් එයාගේ රාග, ද්වේෂ, මෝහ අයින් කරලා එයාගේ ශරීරය වෙනම අරගෙන අපිට එයාව විනිවිද දකින්න පුළුවන් නම් අපිට ඇති වෙන්නේ මෙයාගෙන ලොකු කරුණාවක්. එහෙම රාගයෙන් දැවෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා, රහතන් වහන්සේ කෙනෙක්ගේ මුණ ගැහිලා, ඒගොල්ලන්ගේ බණ අහලා ඊළඟ මොහොතේදී එයා මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන්. දැන් බලන්න
ඊට චුට්ටකට කලින් හිටපු සල්ලාලයත් මේ වෙනකොට මාර්ගඵලයක් ලබාගත්ත කෙනාත් අතර වෙනස මොකද්ද? ශරීරය වෙනස් වුණාද? නැහැ. එයාගේ අවබෝධය. ඇත්ත ශරීරය මොහොතින් මොහොත වෙනස් වෙනවා, සිතුවිලි මොහොතින් මොහොත වෙනස් වෙනවා. හැම කෙනාම එක මොහොතක ඉන්න කෙනා ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. ඒ වුණාට අපිට ඒක හැට පේන්නේ නැහැනේ. මම මේ කියන්නේ අපේ ඉන්ද්‍රිය ධර්මයන් වලට දැන් මේ පේන විදියට බලනකොට මේ මොහොතේ ඉන්න කෙනා ඊළඟ මොහොතේ රහත් වෙන්න පුළුවන්. එතකොට බලන්න අපිට මේ දේවල් විනිවිද දකින්න බැරුව අපි මෝහේ මුලා වෙලා අපිට වද දෙන අයත් අසරණයි, ඒ දිහා බලලා දුක් වෙන අපිත් අසරණයි. දැන් බලන්න මේ දේවල් නොදැක මෝහේ මුලා වෙලා දුක් විඳින මේ හිතත් අරගෙන මැරිලා අපි කොහේ යන්නද? මොකද මේ මෝහෙන් මුලා වුණ හිත මේකත් අරගෙන තමයි අපි යන්නේ. ශරීරය දාලා ගියාට අර ලෝභ ද්වේෂ මෝහ වඩපු අකුසල් සිත ඒක අපි පස්සේ හැමතිස්සෙම එනවා. දැන් ඔය හොයන්නේ මරණයෙන් ඔයාට වද දෙන අකුසල් පිරිච්ච හිත ඔයාට වද දෙනකොට ඔයා ඒකෙන් මිදෙන්න තමයි ඔය දුවන්නේ. නැතුව ඔයාට මේ වද දෙනවයි කියලා හිතන වටේ තියෙන පරිසරයෙන්වත් මේ ශරීරයෙන්වත් නෙවෙයි ඔයා අයින් වෙන්න හදන්නේ. ඔයාටම වද දෙන අනවබෝධ සිත. අන්න ඒකෙන් තමයි අයින් වෙලා ඔය දුවන්න හදන්නේ ඔයා. ඉතින් ඒ අවබෝධය ලබන්න තමයි අපිට මේ මිනිසත් බවයි මේ ධර්මයයි ලැබිලා තියෙන්නේ. මේ අවබෝධය ලබා ගන්න නම් අපි හිතන විදිය මේ දැන් ඉඳලා වෙනස් කරන්න ඕන. මේක කොයි තරම් ධර්ම දැනුම තිබුණත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධර්ම දැනුම කියන්නේ අර එක දොස්තරලා ගාවින් ගන්න බෙහෙත් වගේ. ඒ බෙහෙත හරියට මාත්‍රාවට වෙලාවට අරගන්න එක තමයි ධර්ම අවබෝධය කියන්නේ. ඒ කියන්නේ අපි මේ දේවල් කරන එක. දැන් බලන්න අපි කතා කරනවා, අපි බණ අහනකොට අහනවා යෝනිසෝ මනසිකාරය, ධාතු මනසිකාරය, එතකොට මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, ඒ හැම දෙයක්ම අපි දන්නවා. ඔයගොල්ලෝ මේ දේ අහන ඕගොල්ලෝ ගොඩාක් ධර්මය ගැන දන්නවා. ඒ දැනුම අපි අවබෝධයට හේතුවක් වෙනවා. ඒ වුණාට ඒ දැනුම විතරක් අපේ අවබෝධයට හේතුවක් වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කරන්නේ දැනුම එකතු කරන එක. අපි සමහර අය ධර්ම භාණ්ඩාගාරික වගේ පුස්තකාලයක් වගේ හැම දෙයක්ම දන්නවා. හැම කාරණාවක්ම දන්නවා. තේරෙනවා. ඒ වුණාට ඒ අවබෝධය නැහැ. අන්න ඒක තමයි මේ වෙලාවේ කියලා දීලා අපිට බයින කෙනෙක් දිහා මෛත්‍රියෙන් බලන්න කියලා ඊළඟ මොහොතේදී Tamanට ඇදයක් කියන කෙනෙක් ගැන ගැටෙන්නේ. ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි කොයි තරම් බණ ඇහුවත්, කොයි තරම් ධර්මයේ දැනගත්තත් අපිට ලොකු ප්‍රශ්නයක් වුණ වෙලාවක අපි මානසිකව වැටෙන්නේ. දැන් ඔයාලා දන්නව නේද අපි මොනවද කරන්න ඕන කියලා? ඔයාලා ඔය දන්න ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න. ගොඩක් අය මගෙනුත් අහනවා ඔයා කොහොමද ඔය දේවල් දන්නේ කියලා. දන්න එක නෙවෙයි වැඩි. ඔයාලත් මේ දේවල් දන්නවා. හොඳට ඔයාලගේ හිතට තට්ටු කරලා බලන්න ඔයාලා මේ දේවල් දන්නවා. නොදන්නකම නෙවෙයි. අපි මේ දේවල් අවබෝධ කරගන්න නැති එක, ප්‍රායෝගිකව පුහුණු කරන්න නැති එක, මනස ධර්මයට අනුව පුහුණු කරන්න ඕනේ. කොච්චර දැනගත්තත් ඒක වැඩක් නැහැ පුහුණු කරන්නේ නැත්නම්. හරියට ඔයාලා වාහනයක් එලවන්න ඉගෙන ගන්නකොට ඉස්සර වෙලා තියරි ඉගෙන ගන්නවා වගේ. කොච්චර හොඳට තියරි දැනගත්තත්, වාහනේ ගලවලා හදන්න දැනගත්තත්, ඔයා වාහනේ පදවගෙන යනකොට අන්න එතකොට තමයි ප්‍රායෝගිකව ඔයා ඒදී කොහොමද කරන්නේ කියලා ඔයාට වෙනම අවබෝධයක් එන්නේ. ධර්මයේ කොච්චර දැනගත්තත් ඒක ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගෙන ධර්මයෙන් ලෝකෙ දිහා බලන්න ගත්තාම ඒ ඇතිවෙන හිත ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. දැන් බලන්න කෙනෙක් දිහා බැලුවම ඔයා කොහොමද එයා දිහා බලන්නේ? එයාගේ ගති ලක්ෂණ, එහෙම නැත්නම් මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මෙයා සුදු කෙනෙක්, මෙයා කළු කෙනෙක්, මහතයි මිටි ඔය විදිහටනේ අපි බලන්නේ. එහෙම නැතුව අපි ඉඳගෙන භාවනා කරන එක කරන ගමම්ම ගොඩක්ම අපි සමහර වෙලාවට පැය 3-4 ඉඳගෙන කායානුපස්සනාව වැඩුවත් ඊට පස්සේ නැගිටලා ගිහින් ඉතුරු පැය 15 16 20 ගත කරන්නේ ආර්යා මෙහිමයි මෙයා මෙහිමයි කියලා මනසට දාගන්නේ විදිහින්. එතකොට චුට්ටක් හිතලා බලන්න අර ඔයාලට මතකද අපි අර කරපු පරීක්ෂණේ
අර ලෝභ ද්වේෂ මෝහෙන් තමයි අපි මේ විදිහට බලන්නේ. අරයා කැතයි මෙයා ලස්සනයි ඒ විදිහට. එතකොට අර වතුර ටිකක් දානවා වගේ තමයි අර අපි ඉඳගෙන භාවනා කරපු ටික. එතකොට අර කොයිතරම් වතුර චුට්ටක් දැම්මට අර ආයේ ඊට පස්සේ දාන ලෝභ ද්වේෂ මෝහ වලින් අර වතුර දැම්මට ඒක එච්චර වැඩක් නැතුව යනවා. දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතයේදී අපි කෙනෙක් දිහා කායානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් එයාව දකින්න පුරුදු වුණොත් ඉස්සර වෙලා ඒක එච්චර ලොකුවට කරන්න බැරි වෙන්න පුළුවන්. මේක ටික ටික පුහුණු කරන්න. කෙනෙක් දිහා අරයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි. මෙයාගේ ඇස් ලස්සනයි. ඒ වගේම අරයා කැතයි. එයාගේ හම ලස්සන නෑ. මේ විදිහට හිතන්නේ නැතුව එයාව ධාතු මනසිකාරයක් විදිහට එයාගේ කොණ්ඩේ නූල් වලට සමාන කරලා ඒ වගේම එයාගේ ඇස් වෙනම අයින් කරලා ඒ විදිහට හිතන්න ගත්තොත් සමහරවිට දවසකට බලන්න එක විනාඩි 2-3ක් ඒ විදිහට හිතන්න ඊට පස්සේ වැඩි කරන්න විනාඩි 5ක් 10ක් 15ක් කෙනෙක් දිහා ධාතු මනසිකාරයෙන් බලන්න ඕක වැඩි දියුණු කරලා තමන්ගේ මහත්තයා නෝනා තමන්ගේ දරුවා දිහා බලන්න ධාතු මනසිකාරයක් විදිහට දකින්න මගේ දරුවා කලින් ආත්මික වයසක 100 කෙනෙක් ආච්චි කෙනෙක් වෙලා ඉන්නවා. අපි ඒ ළඟින් යනවා. ඊට පස්සේ එයා ඒ ශරීරේ පොළවට පස් වෙනවා දකින්න. ඊට පස්සේ එයා අපි ගාවට එනවා. අපි එයාට ඇලෙනවා. ඒ ශරීරේ එන්න ලොකු වෙනවා. ඊට පස්සේ ඒක වැහැරිලා යනවා. ආයෙත් ඒක පොළවට පස් වෙනවා. ඒ පස්සුන පොළවට පස්සුන ශරීරේ ඒ ඇස් උපයෝගී කරගෙන එයා මට කොච්චර ඇලෙන්නේ නැද්ද අම්මා තාත්තා කියලා. එතකොට මේ දේවල් මෙනෙහි කරන්න කෙනෙක් දිහා බලලා අනේ අරයා ලස්සනයි මෙයා නරකයි අරයා ඊර්ෂ්‍යයි කියලා හිතනවා වෙනුවට අර විදිහට දවසකට ලාම් එකක් හරි තියාගෙන දවසකට විනාඩි 5ක් ඉඳගෙන භාවනා කරන එක ඊට අමතරව දවසේ වෙන වැඩක් කරනකොට පාරේ යනකොට බස් එකේ යනකොට කෝච්චියේ යනකොට ඒ ළඟ ඉන්න කෙනා දිහා ධාතු මනසිකාරයෙන් බලන්න. එයා ඔයාගේ නෑදෑයෙක් වෙලා ඉන්නවා දකින්න, දරුවෙක් වෙලා ඉන්නවා දකින්න. ඊළඟ ආත්මික එකට හම්බ වෙනවා දකින්න. එයාගේ ශරීරේ පොළවට පස් වෙනවා දකින්න. මෙන්න මේ විදිහට මිනිස්සු දිහා සත්තු දිහා බලන්න මනස පුහුණු කරන්න. ඔයාට ටික කාලයක් යනකොට දවසේ වැඩි ප්‍රමාණයක් ඔයාට කෙනෙක් දිහා ධාතු මනසිකාරයක් කායානුපස්සනාවක් විදිහට ඔයාට දකින්න පුළුවන් වෙනකොට ඔයා කෙනෙක්ව අරයා හොඳයි මෙයා නරකයි කියන විදිහට හිතන්නේ නැතුව අපිට පේන්න ගන්නවා ජීවිතේ ගලාගෙන යන හැටි, සංසාරේ ගලාගෙන යන හැටි. ඒ කියන්නේ අපිට ලොකු අවබෝධයක් එනවා. ඒ අවබෝධය එන්න අපි මේ දේවල් වලට ඇලින්නේ නැතුව යනවා. ඒ වුණාට හොඳටම කියන්න ඕන දෙයක් තියෙනවා මෙහෙම උණයි කියලා අපි ඒගොල්ලන්ට තියෙන බැඳීම නැතුව යන්නේ නැහැ. එකම දේ තමයි ඒ බැඳීම තෘෂ්ණාවෙන් වට වෙලා නැති එක. එතකොට අපිට තියෙන ආදරය වෙනුවට මෛත්‍රිය, කරුණාව. බලන්න අපේ සම්බන්ධකම් ජීවිතේ තියෙන මොන තරම් තෘෂ්ණාවකින් වෙලිලාද කියලා. අපිට වටේ ඉන්න අයට අපි කොයිතරම් ඇලිලාද, එහෙම නැත්නම් ගැටිලාද. මේ සම්බන්ධකම් අපි අපේ කරගෙන තෘෂ්ණාවෙන් ගැට ගහගෙන ඉන්නේ. මේවා බොහොම පීඩිතයි. මේ සම්බන්ධකම් බොහොම පීඩාගෙන දෙනවා. ඒක අපිට සුවයක් වගේ දැනුණාට ඒ සුවය පිටිපස්සේ බොහොම බයක් තියෙනවා. මෙයා නැති වෙයි, මෙයා වෙනස් වෙයි. එහෙම දුකක් බයක් නැති වුණත් හිතලා බලන්න ඔයා ගොඩාක් ආදරය කරන වගේ දරුවා හෙට මැරුණොත් ඔයාට ඒක දරා ගන්න පුළුවන්ද කියලා. ඒ දරුවා කවදා හරි මැරෙනවා. ඒ දරුවා ගිය ආත්මේ මැරෙනකොට වෙන කවුරු හරි අඬන්නේ නැති. ඔයා ගාවට ආව දරුවා ඔයාගේ අයිතිකාරයා ඔයා නෙවෙයි. එයාට වෙනම ජීවිතයක් තියෙනවා. එයා කොහේ හරි ඉඳලා ආව කෙනෙක්. එයා ඒ වාගෙම ආව වගේම එයා යනවා. එයා යනවා වගේම ඔයත් යනවා. ඒ වුණාට අපි ඒ දේ ගැන හිතන්න බයයි. එතකොට දරුවව මරණයක් විදිහට දකින්න අපි බයයි. ඒ වුණාට ඉස්සර වෙලා පිටස්තර අය දිහා මරණානුස්සතියක් කායානුපස්සනාවක් විදිහට බලන්න. කෙනෙක් ඉඳගෙන මොනවා හරි කියවනකොට ඒ කෙනාව දකින්න එයාගේ ශරීරය වෙනස් කරලා. එයා ඒ කියවන්නේ එයාගේ ඔළුවට එන සිතුවිලි. එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුව එයාට ඔළුවට එන සිතුවිලි වගේක් තියෙනවා. ඒක තමයි එයා වචන විදිහට ශබ්දයක් විදිහට පිට කරන්නේ. එතකොට මේ ක්‍රියාවලිය දකින්න නැතුව මේ අහවලා මෙහිම කියනවා. එයා මෙහිම පාක්ෂිකයෙක්. එයා මේ විදිහට හිතන කෙනෙක්. එහෙම හිතන්නේ නැතිව අරක වෙන් කරලා ඒ ක්‍රියාදාමي දකින්න. ඒක පුහුණු කරන්න. දවසකට එක සැරයක් කරන්න බලන්න එක්කෙනෙකුට.
ඊළඟට දවසකට 2-3 දෙනෙකුට කරන්න. ඒ කාලේ වැඩි කරන්න. එතකොට ඔයාට ටික ටික අර මෙයා හොඳයි නරකයි මෙයා මෙහෙම හිතන කෙනෙක් කියලා හිතන විදිය අඩු වෙනවා. අන්න ඒ කියන්නේ එන්න අර අපිරිසිදු කෝප්පෙට වතුර දානවා වැඩි වෙනවා. එතකොට ටික ටික කාලයක් යනකොට දාන්නේ වතුර විතරමයි. එතකොට අර අපිරිසිදු වෙච්ච අකුසල් සිතුවිලි, මෝහ සිතුවිලි අයින් වෙලා අපිට පැහැදිලි පින්තූරයක් ලැබෙනවා. කොහොමද කෙනෙක් කියන්නේ කවුද? එයාගේ ක්‍රියාවලිය මොකද්ද? එයාව විනිවිද දකින්න පුළුවන් වුණ වෙලාවට අපිට එයත් එක්ක ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් ඇති වුණ නැති තැන අපිට තියෙන්නේ මෛත්‍රී සහගත බැඳීමක්. ඔයාට දුක් දෙනවා කියලා හිතන කෙනෙක් ඉන්නවනම්, ඔයාට වද දෙනවා කියලා හිතන කෙනෙක් ඉන්නවනම් මේ ජීවිතයේදී මේ සංසාරේදී එයාත් අසරණයි, ඔයාත් අසරණයි. එයාට දුක් දෙන්න හිතෙන්නේ කාට හරි ඒක දුක් විඳින කෙනාගේ කර්මය. එහෙම නැත්නම් තව කාට හරි දුක් කිනි දෙන්න තරම් හිතක් තියාගෙන ඉපදෙන්නේ ඒක ඒ කෙනාගේත් ලොකු පාප කර්මයක්. ඉතින් කෙනෙක් දුක් දෙනකොට ඒකට අපි දුක් විඳින්නෙත් අපේ මෝහය, අපේ අනවබෝධය වගේම කෙනෙක් තව කෙනෙකුට දුක් කිනි දෙන්නෙත් එයාගේ අනවබෝධය, එයාගේ මෝහය. ඉතින් ඒ හින්දා මේ දේවල් තේරුම් ගත්ත තැන්වලදී අපිට කෙනෙකුට මෛත්‍රී කරන එක අමාරු නැහැ. ඒ වුණාට ඒ අනවබෝධය නැති කරන්න ඒක ලේසි නැහැ. අන්න ඒක හින්දා තමයි මම කියන්නේ ඔයාලට ධර්මය ප්‍රායෝගිකව යොදා ගන්න කියලා. කෙනෙක් දිහා ධාතු මනසිකාරයක් විදියට, මරණානුස්සතියක් විදියට ඔයාට දකින්න පුළුවන් නම් ඒ කෙනා ලස්සනයි, කැතයි වගේ ඒ විදියට දකින්නේ නැතිව අපිට ඒ කෙනාගෙන තියෙන තෘෂ්ණාදික එහෙම නැත්නම් ගැටීම් සහගත හැඟීම් අඩු වෙනවා. ඔයාට දුක් දෙන්නේ ඔයාගේ ওই ඇලීම් ගැටීම් තියෙන සිත. අන්න ඒකත් අරගෙන තමයි ඔයා මැරුණ දවසට යන්නේ. ඒ වගේම ඔයා හදන්නේ ඒ දුකෙන් මිදෙන්න. ඉතින් ඒ දුකෙන් මිදෙන්න නම් අපේ ශරීරයෙන් අපිව අයින් කරගෙන හරියන්නේ නැහැ. අපිට මේ දුක් දෙන හිත හදාගන්න එක තමයි අපි කරන්න ඕන. මේ දේවල් කරන්න ගොඩාක් අමාරුයි තමයි. දැන් හිතලා බලන්න අද දවසේ ඉඳලා ඊළඟ ජනවාරි 1 වෙනිදාට කොයිතරම් කාලයක් තියෙනවද කියලා. ඒ දවස වෙනකන් අපි ජීවත් වෙලා හිටියොත් අද දවසේ ඉඳලා ඒ දවස වෙනකන් අපි මොනවා හිතද ජීවත් වෙන්නේ? අරයා හොඳයි, මෙයා නරකයි, මෙයා කැතයි, අරයාගේ ලස්සන, මෙයාගේ ඇස් ලස්සනයි, මෙයා නැතුව මට ඉන්න බෑ, මෙයා කොච්චර හොඳ කෙනෙක්ද? ඔය විදියට ඇලීම් ගැටීම් එක තමයි අපි ඒ වෙනකන් කාලය ගත කරන්නේ. ඒ කාල පරාසය ඇතුළතම අර විදියට හිතනවා වෙනුවට අපි අද ඉඳලා හිතන්න ගත්තොත් ධාතු මනසිකාරයක් විදියට කෙනෙක් ලස්සනට දැක්කහම එයාගේ ඇස් ඒවට කවදා හරි මොනවාද වෙන්නේ? කෙනෙකුගේ කෙස් ඒ දේවල් දි รา පත් වෙන හැටි, කෙනෙක් හැදිලා තියෙන හැටි, එයාව චිත්තානුපස්සනාවක් විදිහට මේ විදිහට බලන්න පුහුණු කරොත් ඔයා පටන් ගන්න අද දවසේ ඉඳලා දිගටම කරගෙන ගියොත් වීරියෙන් මේ දේවල් කරන්න ගොඩාක් වීරිය අවශ්‍යයි. ඔයාට ජීවත් වෙන්න සතුටින් ඉන්න ඔයා හැමදේම කරනවා. සල්ලි හොයනවා, ඔයාට වෙන රටවල් වලට යන්න ආස හිතෙනවා. ඒ ඔක්කොටම වඩා ඔයාගේ සතුට තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ විදිහට හිතන්න හිත පුහුණු කරගත්තොත් අපිට සදාකාලික නිවීමක් ලැබෙනවා. ඉතින් හිතන්න ධාතු මනසිකාරයක් විදිහට කෙනෙක්ව දකින්න හිත පුහුණු කරන්න. අද විනාඩියක් වෙන්න පුළුවන්. හෙට ඊළඟ විනාඩියත් අමතක වෙන්න පුළුවන්. ඒ වුණාට සතියක් ගිහිල්ලා හරි ආය ආපහු පටන් ගන්න. මේ විදිහට කොහොම හරි බෑ කියලා හිතන හැම මොහොතකම වීරිය අරගෙන ආයෙ මේ දේ පුහුණු කරන්න. ඊට පස්සේ ඔයාලා තව මාස කීපයක් ගියාම ඔයාගේ හිත සමහර විට දවසකට විනාඩි 5ක් 10ක් මේ විදිහට බලන්න කෙනෙක් දිහා මේ විදිහට බලලා හිතන්න ඔයාගේ හිත පුහුණු කරගත්තොත් ඔයාලට ඊළඟ සති 2-3 ඇතුළත සමහර විට විනාඩි 10ක් දවසකට මේ විදිහට කෙනෙක් ගැන හිතන්න පුළුවන් වෙයි. ඔන්න ඔය විදිහට හිත දියුණු කරගෙන යනකොට ඊළඟ අවුරුදු ජනවාරි 1 වෙනිදා වෙනකොට සමහර විට ඔයාගේ හිත ගොඩාක් වෙනස් වෙලා තියෙයි. ඉතින් මට ආයෙමත් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ගොඩාක් වෙලාවට හොයන්නේ ධර්ම දැනුම, තව දැනුම. ඉතින් කොයිතරම් දැනුම තිබුණත් අපිට අවබෝධය නැත්නම් ඒ සැනසීම ජීවිතේට ලබා ගන්න බෑ. ඒකයි ඔයාලට කොයිතරම් ධර්ම දැනුම තිබුණත් තාමත් දුක හිතෙන්නේ, තාමත් ඇලෙන්නේ ගැටෙන්නේ.
හිතලා බලන්න කවදාවත් කවුරුවත් නොගිය රටක් ගැන ඒ රටේ ඉන්න කෙනෙක් ඔයාලට විස්තර කියනවා නම්, එහි ගිහිල්ලාව කෙනෙක් ඔයාලට එක එක තොරතුරු නිතර කියනවා නම්, ඔයාගෙන තියෙනවා ඒ රට ගැන යම්කිසි දැනුමක්. හිතලා බලන්න ඔයා දැකලා නැහැ. ඒ වුණාට ඔයාට ඇහෙන තොරතුරු අනුව ඔයාට යම්කිසි දැනීමක් තියෙනවා. ඔයා තව තොරතුරු එකතු කරනවා. තව දැනුම එකතු කරනවා. දැන් ඔයා මේ රට ගැන ගොඩාක් දේවල් දන්නවා. දැන් හිතලා බලන්න ඔයා දවසක ඒ රටට ගියා කියලා. එතකොට ඔයාට තේරෙනවා අර කරුණු හරි වුණාට ඔයාට ඒ රටේ සංස්කෘතිය, ඒ රටේ සෙනඟ, ඒගොල්ලෝ හිතන පතන හැටි මේ හැම දෙයක්ම ඔයාට දැනෙන්න පටන් ගන්නවා. දැන් ඔයා ඒ දේ විඳින්නේ අර ඔයා ඒ රට ගැන අහපු විදිහට නෙවෙයි. දැන් ඔයා වෙනම විදිහකට තමයි මේක දකින්නේ. අර අහපු කරුණු ඔක්කොම ඇත්ත ඒ වුණත් ඔයා ඒ රටට ගියාට පස්සේ ඔයාට දැනෙන හැඟීම බොහෝම වෙනස්. සමහර විට ඔයා ඒක විස්තර කරන්නේ ඒ අය ඔයාට කලින් විස්තර කර විදියට නෙමෙයි, බොහෝම වෙනස් විදිහකට වෙන්න පුළුවන්. ඒ මොකද ඔයා දැන් ඒ අත්දැකීම විඳින හින්දා. අන්න ඒක තමයි ධර්ම දැනුමේ, ධර්මාවබෝධයේ තියෙන වෙනස. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, තවත් සැරයක් හොඳට කල්පනා කරලා බලන්න. ඔයාගේ මේ වටිනා ජීවිතේ මේ අවබෝධය පිණිස යොදා ගන්න. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, ඔයාලගේ හිත ක්ලේශ වලින් මිදිලා සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සම්මා සම්බුදු සරණයි.